Good morning ළමයි. අද මං කොහෙද යන්නේ කියලා ඔයාලට බලා ගන්න ඕනෙද? එහෙනම් දිගටම මගේ vlog එකත් එක්ක ඉන්න වෙයි. හරත් වෙත් ඉන්නවා. හායි ගියා. ඊට පස්සේ එල්ල දාලා. ඕ. යකෝ. ලෙල්ල කෑවට මොනවා වෙයිද බං? සූම් කරන්න. හායි. Baba. All of the small things that you do are what remind me why I fell for you, and when we're apart and I miss. Good morning ළමයි. අද මං කොහෙද යන්නේ කියලා ඔයාලට බලා ගන්න ඕනේද? එහෙනම් දිගටම මගේ vlog එකත් එක්ක ඉන්න වෙනවා. ඉතින් අද මගේ vlog එක බලන්න කලින් හැමදාමත් කියනවා වගේ මගේ YouTube channel එක subscribe කරලා අනිත් videos වලට like comment දාලා යාළුවෝ අතර share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි බලමු අද මම මොනවද කරන්න කියලා. ඔහොමම ඉන්නකෝ. ඉතින් මම මේ කොහෙද යන්නේ කියලා යන්න ලෑස්ති වෙන්නේ කියලා බලන්නකෝ. මම වරුවක් විතර ලෑස්ති වෙනවානේ. හෙනටම පරක්කු වෙලා ඒ වෙලේ මට තිබුණේ. ඒ වුණත් මම ලෑස්ති වෙනවා වරුවක් විතර. ඔච්චර මොනව කරනවද මන්දා කියලා මටවත් හිතා ගන්න බෑ. මේ vlog එක edit කරද්දි තමයි හිතෙන්නේ මම මේ මෙච්චර වෙලා මොනවද අනේ මේ කරේ කියලා. පිස්සුවනේ මට. ඔබ පෙරදා ආදරේ මාලකින් මුන්නැටි ඒ සමරුන් රුතමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා. ගයිස් මට ටිකක් හෙම්බිරිස්සාව හැදිලා හරිම අමාරුයි. හෙම්බිරිස්සාව කියන්නේ අර උගුරේ අමාරු තියෙන උගුරේ අමාරු හැදෙලා මේ ටිකක් අමාරුයි. ගිය සතියේ අපි යාළුවෝ එක්ක පූල් ගියා. මේ කරාබු දෙක ලස්සනයි නේද? මම මේ කරාබු දෙකන මාරම ආසයි. මේක මම ගත්තේ අර අලුතෙන් ඕපන් කරපු මේ අර ඔසාකා එක තිබ්බ තැන මේ ඒ ඔසාකා එක නිහාල් එක අරන් අර තියෙන්නේ අලුත් නිහාල් එක අන්න ඒකෙන් තමයි මම මේක ගත්තේ. ඇත්තටම මම මේ කරාබු දෙක හරිම ආසයි. මංගා වැඩි කරාබු නැහැ. ඉතින් මේක තමයි ඔය හිතුනොත් දාන්නේ. මම වැඩි ඔය කේකේව දාන්න කැමති නැහැ. ඉතින් හිතුනහම මේක දාන් යනවා. ඉතින් හරිම ලස්සනයි. මේක මම ගත්තේ ගිය අවුරුද්දේ අවුරුදු උත්සවයකට හෝම් සයන්ස් ක්ලාස් එකේ තිබ්බ. දැන් යාළුවෝ කෝල් කරා මම මේ විකාර කරගෙන ඉන්නවා. මේ වොච් එකත් හරිම ලස්සනයි නේද? මේකට හරිම ආසයි. මට මේ වොච් එක විතරයි තියෙන්නේ. නෑ වොච් තියෙනවා. ඒව වැඩ කරන්නේ නැහැ. මේක තමයි ඉතින් හැමතැනකම දාන්නේ. දැන් මම වැඩි දාන්නේ නැහැ. වොච් අනන් මන එකේ කියලා. මේක හරිම සුවඳයි. ආයෙත් ගන්න ක්‍රීම් ගන්න. මේ වැස්ලින් එක මොරු මේ මෝරම කූල් මෝරම සුවඳයි. මම මේකට මෝරම අවශ්‍යයි. මම අර වැඩි කැමති නැහැ ක්‍රීම් වගේ જાති ගන්න. මේ මොකද අර මේ ඒ වගේ වහම අර එක ඉක්මනට දාඩිය දාන්න ඒත් මේකට එහෙම නැහැ. ඇඟ කූල් වෙලා යනවා. දාඩිය දාන්න ඇඟට ඉක්මනට උරා ගන්නවා. ෂෝක් කනේ. හරිම ෂෝක්. මේ අර අපේ හැම මේ වේලිලා තියෙන හැම එහෙම මේ තෙතමනේට තියෙනවා දවසම වගේ. මාරුවන්නේ මේක. මාරුම සුවඳයි.
දැන් මේක ඉවරන්නේ එන්නේ දැන් මම ඔය එක එක ඒවා දාන්න ඉච්චර කැමති නෑ කිය එක එක ඒවා දානවනේ. ඔයාලා හිතනවා ඇති මම මේ පිස්සු කියවනවා කියලා. ඒ කියන්නේ මෙහෙමයි මට තියෙන්නේ මේ ඒ කියන්නේ ඒවා දාන් ඉන්න අමාරුයි අනේ. මේ ඔය දැන් ඔය කොණ්ඩේ දාලා ඉස්සරහට දාලා තියෙන කෑලි දෙක තියෙන්නේ. ඒක ලස්සනයි. එහෙම දානකොට ඒ වුණාට මේ මට ඒක හරි අමාරුයි. අපහසුයි මට. ඇඟට ගොඩක් අපහසුයි. ගොඩක් සැහැල්ලු ඕනේ. කියන්නේ වොච් එකක් දැම්මත් මට ඒක අපහසුයි. අර දැන් මම තිලක තියන්නේ. අන්නේ තිලක තිබ්බත් මට ඒක අපහසුයි. මේ ඒ හින්දායි මම ඒවා වැඩි දාන්නේ නැත්තේ. ඒ වුණාට ඔය මගේ යාළුවා කියනවා මේ ලස්සනට ඉන්න එක ඒවා දාන්න කියලා. ඒ හින්දා ඉතින් මම දානවා. මට හිතේ මම දන්නවා මේ මිද්දි පිළිවෙල ලස්සන පාටක් තියෙනවා කියලා. ඒ වුණාට මට වැඩි දේවල් දාන්න හිතෙන්නේ නැහැ අනේ. කොහෙද යන්නේ කියලා ගිහින්ම බලාගමු කොහෙද යන්නේ. මම මේ වීඩියෝ එකට වොයිස් රෙකෝඩ් කරන වෙලාවේ රෑ ඔයාලට ඇහෙන ඇති බණ එහෙම සද්ද. ඒක වැඩි ගණන් ගන්න එපා. අපේ ගෙදර අපේ ආච්චි අම්මා රෑට බණ දානවා. හරිද? යාළුවා අවුල් කිව්වොත් මම මේක ගලවනවා. ඉතින් මේ තියෙන මගේ ෆයිනල් ලුක් එක. හොඳයිද? ලස්සනයිද? එහෙනම් පාරක් නොවි ඉක්මනට යමු. ඔය මගේ කාමරේ නෙමෙයි අයියාගේ කාමරේ පොඩ්ඩක් හැඩි වෙලා තියෙන. ඉතින් ගණන් ගන්න එපා. ඉස්සරහට මගේ කාමරේ ඉඳගෙනත් ඔයාලට vlog කියන්නම්කෝ. හරි. එහෙනම් ඉතින් මං යන තැනදීම ආයේ හම්බෙමු. ලස්සන. ඔයාලට මිරය කියන්නේ මම පේන්නේ. මෙහෙම පේන්නේ Hai. අපි දැන් විහිගිලා දිහාට ඇවිත් ඉන්නේ. හායි කියන්න. හායි. හායි. අපි යනවා වෙස් මංගල්‍යයක් බලන්න. ඉතින් දැන් ඔයාලා දැනගත්තනේ මේ කොහෙද යන්නේ කියලා. ඉතින් අපි යන්නේ වෙස් මංගල්‍යයක් බලන්න. උඹගේ ජාතික ඇඳුම වගේ මොකක් හරි අල්ලගත්තොත් ඒක නේද? අපි යන්නේ වෙස් මංගල්‍යයක් බලන්න. ඔයාලා කවුද ඉන්නේ? අපේ ඉන්නවා මගේ චූටි අයියා ඉන්නවා. චූටි අයියාට යන්නේ වයසේ. තව මගේ දුවෙක් කෙන නංගි කෙනෙක් ඉන්නවා. නුන්ට දුවලත් ඉන්නවා අපි තවම දුවෙක් කෙන නංගි කෙනෙක් ඉන්නවා. අපි තාම අක්කලා මුන්ට මුන් අය නැන්දලත් මට පුංචි වෙන්නේ නෑ දැන් ඔය වෙනාට මට අක්කා කියලා කියන්නේ. අපිත් ඉන්නවා එහෙම නැන්ද කියන්නේ උන් ටික උන් කියන්නේ අක්කා කියලා. අයියට මාමා නේද? මාමා කියලා කියනවා. පස්සිඳු මාමා කියනවා මට අක්කා.
ඉතින් අපි තුන්දෙනාත් එක්ක වැල් බයිලා ගහ යනකොට අපිට මගදී වීල් එකක් හම්බෙලා අපි ඒ වීල් එකේම වෙස්මංගල්ලේ තියෙන තැනට ආවා. ඇත්තටම මම හිතුවේවත් නෑ මෙච්චර ලස්සනට මෙච්චර ලොකුවට මේ වෙස්මංගල්ලේ තියෙයි කියලා. මේ වෙස්මංගල්ලේ කරපු අක්කා අපේ ඉස්කෝලේ ඉස්සර ඒ කියන්නේ මං කලින් හිටපු සෙන්ට් මේරිස් එකේ ඉස්සර ඉගෙනගත්ත අක්කා කෙනෙක්. එයාගේ ක්ලාස් එකේ ළමයින්ට එයා ගුරුවරියක් වශයෙන් ක්ලාස් එකක් කරලා ඒගොල්ලන්ට උගන්වලා ඒගොල්ලන්ගේ පායින්පත් සහ වෙස්මංගල්ලේ තමයි මේ තිබුණේ. මේ මොකද ඒ කියන්නේ ශීර්ෂාභරණ මංගල්‍යය තමයි මේ තිබුණේ. ඇත්තටම මාරම ලස්සනයි, මාරම පර්ෆෙක්ට් මේ විදිහට මේ හිතා ගන්නවත් බැරි තරම් ලස්සනට එයා මේ හැම දෙයක්ම ඕගනයිස් කරලා තිබුණා. එයා ඒ අක්කා විතරක් නෙමේ ගොඩක් අය ඒකට දායක වෙන්නේ නැති. ඉතින් බලාගෙන ඉන්නකෝ කොච්චර ලස්සනද මේ වෙස්මංගල්‍ය කියලා. නර්තනයේ ප්‍රවීණත්වයට පත් වෙනවට තමා මේ ප්‍රවීණත්වයට පත් වුණාම තමයි ශීර්ෂාභරණ මංගල්‍යයක් තියන්නේ. ඒකට මාස ගාණක් තිස්සේ මුකුත් මස් මාංශ මුකුත් නොකා තෙල් ಜಾති මුකුත් පුලුටු නොකා පේ වෙලා ඒ වෙනුවෙන්ම අපි කැප වෙලා හරිම ගුණගරුක විදිහට මේ පන්සිල් ආරක්ෂා කරගෙන තමා මේ වැඩේට මේ උතුම් ඔටුන්න නර්තන ශිල්පියෙක් හිස පළඳවන්නේ. ඒ වගේම ඉස්සර කාලේ නම් නර්තනය ගැන බොහෝ දේවල් දැනගත්ත ප්‍රවීණත්වයට පත් වුණාම තමා මේ නර්තන මෙහෙම ශීර්ෂාභරණ මංගල්‍ය ඒ කියන්නේ හිසවෙස් පැළඳවීම කරන්නේ. ඒ වුණාට මේ වෙනකොට හැමෝම මේ එහෙම කිසිම මේ ප්‍රවීණත්වයකින් තොරව වුණත් මේ ශීර්ෂාභරණ පැළඳවීම කරනවා. හරිද? ඉතින් සාමාන්‍යයෙන් වර්තමානයේදී ගොඩක් දුරට අවුරුද්දක් මාස 6ක් වගේ සමහර අය අවුරුදු දෙකක ඉඳන්ම මේ ශීර්ෂාභරණ මංගල්‍ය සඳහා මේ පුහුණු වීම කරනවා. ඉතින් ඔයාලා මේ දකින්නේ මාපිය වන්දනාව. ඔය අපේ ගිහාන් ඔය වීඩියෝ එකේ තියෙනවා අපේ ගිහාන් තාත්තා කෙනෙක් නැති ළමයෙක්ට තාත්තා කෙනෙක් වෙනවා. ඉතින් ගිහාන් ලාබාල වයසින් තාත්තා කෙනෙකුත් වුණා එන. තාත්තා කෙනෙක් නැති කියන්නේ ඉතින් එයාගේ තාත්තා මේ මොහොතේ කියන්නේ එයාගේ තාත්තා ඒ මොහොතේ රට විදේශගත වෙලා ඉන්න දෙමාපියෝ ඉන්නවනේ. ඉතින් ඒ තාත්තා වෙනුවට තමයි අපේ ගිහාන් තාත්තා වෙලා තියෙන්නේ. ඔයාලා දැක්කද මේ පුංචි බටු ඇටයව? ඒ ඇස්සේ එයාටත් වඩා ලොකු තෑග්ගක් උස්සගෙන මොකද කරන්න කියලා බලන්නකෝ. වෙස්මංගල්‍ය ගැන මේ සම්බන්ධ දේවල් ගැන දන්න අය සහ නැති අය ගොඩක් ඇති. ඉතින් මේ දන්නේ නැති අයට මම මේ කියන්නේ මේ සිද්ධ වෙන්නේ තමන්ට උගන්වපු ගුරුවරයාගේ ගුණ ගායමින් මේ කරන මේ ගායනා කරමින් යෙදෙන පොඩි සංවේදී අවස්ථාවක්. මේ මොහොතේ ඒ ඉගෙනගත්ත සෑම ශිල්පියෙක්ම තමන්ගේ ගුරුවරයාට දොහොත් මුදුන් තියලා මේ වඳිනවා. වැඳලා ඒ වගේම මොනවද ගුරු පඬුරු පූජා කරන අවස්ථාව තමයි ඔයාලා දැක්කේ. අපි ටිකක් පරක්කු වෙලා ආවේ. ඒ නිසා ඒ වෙනකොට මංගලම් නටලා ඉවරයි මේගොල්ලෝ මණ්ඩම් පායින්පත් තියෙනකොට මම අයිටම් 3යි නැටුවා අපි. ඒ වුණාට ඒගොල්ලෝ ගොඩාක් අයිටම් නැටුවා. දහත් පදය මොනවද කොහොඹ හැල්ල කෝල් මුරපද ඔහොම ගොඩාක්
ජාති නැටුවා. ඒ වගේම අපේ එක උදේ 6ට පටන් අරන් උදේ 9:11 විතර වෙද්දි ඉවර වුණා. ඒත් එයාලගේ එක ගොඩාක් හවස් වුණා ඉවර වෙන. අපි ගොඩාක් හවස් වෙනකන් හිටියේ නැහැ. දවල් 3ට 2-3ට වගේ අපි රිෂ්පිලෑ ගෙදර ගියා. ඔය ඔතන මේ කළු නංගි කෙනෙක් නටනවා. මට නම් එයා තමයි ගොඩක්ම ලස්සනට නටන කෙනෙක්ට හිටියේ. නෑ එහෙම නෙවෙයි මම කිව්වේ. මේගොල්ලෝ හැමෝම ගොඩාක් දක්ෂයි. ඇත්තටම එයාලා ගොඩාක් ලස්සන නටුවා. ඉතින් අර කළු නංගි ගොඩක් ඒ කියන්නේ මට ගොඩක් ඇහැට එයා ගියා. එයා හරි ලස්සනට hina වෙලා ලස්සනට නටනවා. මේ මගේ යාළුවෝ කිව්වා එයා ලස්සනට නටනවා කියලා. ඉතින් නංගි ඔයා ලස්සනට නටුවා. හැමෝම ලස්සන නටුවා. හැමෝම ගොඩාක් දක්ෂයි. ගොඩාක් එයාලට මහන්සි ඇති. හැබැයි පව් ඉතින්. ඒ වුණාට ඉතින් එයාලගේ දවස එයාලා මාරම ලස්සනට කරා. එයාලගේ වැඩේ, එයාලගේ දේ එයාලා උපරිමයෙන්ම කරා. බලන්නකෝ බෙරවල සද්දේ, සිලම්බුවල සද්දේ මාර ලස්සනයි නේද? මාරම විදිහට පර්ෆෙක්ට් විදිහට මේ වෙස් මංගල්‍යය ඕගනයිස් කරලා තිබුණා. ඉතින් මගේ යාළුවගේ විහිංගිගේ චූටි අයියයි එතකොට එයාගේ නංගි කෙනෙකුයි ඒගොල්ලෝ තමයි අපිට ඉන්වයිට් කරලා තිබුණේ මේකට එන්න කියලා. ඊට අමතරව මගේ තව යාළුවෙක්ගේ නංගි කෙනෙකුත් පායින්පත් තියන්න හිටියා. ඉතින් අපි අර විහිංගිගේ නෑදෑ වෙන අයගේ ඒගොල්ලෝ වෙන වෙනම හට්වල මේ තේ පැන් සංග්‍රහයක් තිබුණා කරලා තිබුණා. ඉතින් අපි ගිහින් කේක් කාලා තේ බීලා කිරිබත් එහෙම කාලා තමා නැටුම් බලන්න ආවේ. ඉතින් මාහි රිෂ්මී විහිංගි ටික වෙලාවක් ඉන්නකොට අනුෂ්ක ආවා. ඊට පස්සේ අපි කෝල් කරලා කල්හාරට වද දීලා කල්හාරවත් කොහොම හරි ගෙන්නව ගත්තා වෙස් මංගල්‍යයේ තියෙන තැනට. මේ අනුෂ්කාව කල්හාරත් එවිත් ඉන්නවා. හායි කියන්න. හායි. රිෂ්මි අපි අපි කට්ටිය දැක්කනේ මේ ඉරිෂිතාව. දැන් අපේ සෙට් එක හරි. ඔව්. නෑ සෙට් එක හරි නෑ. තව ඉන්නවා කට්ටිය. කට්ටිය ඉන්න උනාට කමන්නේ මේ ඇති දැනට. ගිහානුයි රවින්දුයි හින්නන්ට වැඩ. හරි ඉන්නේ රවින්දු බඩ තොප්පිය. ගිහානේ හොඳට දැන් රවින්දු ඉන්නවා. රවින්දු අතන ඉන්නවා. මෙතන. මේ රවින්දු ඉන්නවා. හායි. Baba. Paling aneh. ඔය දාඩියද වතුර තියෙනවා. මේ තියෙන. ඒක තමයි හරියෙන් ගිහානලා ගෙදරින් හොදන්නේ. කො ගිහාන? කොහොම ඉදියා කරමත් උතු උතු.
හරි හරියටම හරි. ඒක ඔය වීඩියෝ කරන පට්ටම ඇයි ඇයි බය? අනේ මේ චූටි කොල්ලෝ ටික මේ මගේ කැමරාවට හරි බයයි යන්නේ. දැක්කනේ කිව්ව කල්හාර හරි බයයි බං ඔකට කියලා. ඇත්තටම එයාලා ඉන්න බයයි කියන්නේ අනේ මන්ද. එයාලා බයයි මං මේ හැම වෙලේම වීඩියෝ ඔන් කරන් ඉන්නකොට මොකට බය වෙනවද මන්ද පිස්සුද කොහෙද? ඒකින් පේන්නේ මේ හරි. අපි දැන් වෙස්මංගල්ලේ බලලා ඉවර වෙලා දැන් විහිංගිලා දිහාට ගිහින් එහෙ කෑම වගේක් තියනවා කිව්වා විහිංගිලා ගෙදර කවුරුත් කන්නේ නැහැ කියලා ඒවත් අරගෙන රිෂ්මිලා දිහා තමයි යන්නේ. අරුන් දෙන්න ඉස්සරහින් යනවා. අපි දැන් මේ මාළුන්ට කෑම දාන්නවා. අපි කාපුවා ඉතිරිව කන්න බැරුව. කිරිබත් ඉතින්. කිරිබත් කාලා බඩ පිරෙන්නේ. බඩේ මත් වෙලා ඉන්නේ. බෑ. අපි දැන් මාළුන්ට කෑම දාන ගමන් ඉන්නේ. අම්මා. ඔඩෝ පව් ඈ. උන්ට කන්න නැද්ද එච්චරටම? මාරු මාළු තෝගන්නේ. නෑ ඒකම ඒ පැත්තේ ඉන්න කට්ටියත් අර හෙට එනවා බා. මේ මේකින් කී දෙනාට කන්නේ. සැන්සරි කන්න මං ගන්න. චූටිය ඒ පැත්තින්. මේකම දාන්න. කක්කන් ගෙඩියක් දාන්න අර පැත්තේ ඉන්න අයට කතා කරන්න බැරි මෙතෙන් කියලා. ඈතින් නෑ. එහාට නෑ බා. නෑ ඒ කට්ටිය ළඟට එනවා. කක්කන් ගෙඩියක් දාන්න. හා දා. පොඩි කරලා දාන්න. කයි නේද? හැරට සීනි හැදේ දාන්න. ඊට පස්සේ එල්ල දාන්න. ඕ. යකෝ. ලෙල්ල කෑවට මොනවා වෙයිද බං? කයි. ඈ. අපිවත් කෑලි කරලා දාන්න ඕනේ. මේවා ගන්න ඇති කියලා. ආ රස බොජුන්නේ නැහැ. දැන් අර පොඩි උන්ට අපිට තිබ්බේ මේ කවුද රවින්දුගේ බර්ත්ඩේ එකට මේ වගේ සත්තුන්ට කෑම ටිකක් දෙන්න. උඹ මේක දෙනවා. දවලු කපුරු දාන්නේ. නෑ ඒක තමයි ඇත්තටම පින. ඔව් ඉතින්. කොහෙද යන්නේ? හැප්පයක් තියනවනේ අත හොදලා යන්න. මේ මේක විසිට කරන්නේ කොහෙද? ඔතන. ඩස්බින් එකකට අපි මාළුන්ට කෑම ටික දාලා ඉවර වෙලා විහිංගිලා දිහාට ගිහින් විහිංගිලා ගෙදර තියෙන හට්ටි මුට්ටි වල තියෙන සේරම පිහගෙන බැඳගෙන රිෂ්මිලා දිහාට ගියා. ඇයි ඉතින් වෙස්මංගල්ලේ බලන්න ගිහින් විහිංගිලා අම්මා ඒ නිසා ගෙදර දේවල් කන්න කවුරුත් නැහනේ. ඉතින් අපි දැන් මේ ඉඳගෙන බලන් ඉන්නේ රිෂ්මිලා අම්මා බත් ටික බෙදාගෙන එනකම්. බලන් ඉන්නේ. කමන්නේ මේක YouTube channel එකෙන් කරලා වෙලා දවසින් හරි ජනප්‍රිය වෙන්න පුළුවන් වුණොත් වෙද නෑ මේ මම මේ එහෙම vlog එක කරන එක වාසියක් තියෙනවා. මොකද්ද? අපේ ඒකත් හරි ඊට වඩා අපේ මතක ඒකේ තියෙනවනේ අපි ෆෝන් එකෙන් නම් delete කරන YouTube එකෙන් delete කරනවා. ඉතින් ඔයා Google Drive දාන්න එතකොට අයින්නේ නැහැ. account එක disable YouTube ෆෝන් නැහැ. දෙකම එකයි. account එක disable වෙන්න ඕන. disable වුණා මෙයාලගේ කෙත කතා අහන්න ඕනේ නෑනේ ළමයි. ඔයාලා මගේ වීඩියෝස් බලලා ඒවට like comment දාලා යාළුවෝ අතර share කරලා මගේ YouTube channel එක subscribe කරලා තිබ්බනම් මෙයාලට රිදෙයි. මෙයාලගේ කෙත කතා අහන්න ඕනේ නෑනේ. ඒ හින්දා මගේ වීඩියෝස් වලට like දාන්න බලනවා නම් comment දාන්න. අපි දැන් කන්න කියන කම්බලන්නේ. ලස්සනයි. ෆෑම් එක ගෙනාවා අපි දැන් කනවා. ඉතින් අපිට මොකද? හරිම රසයි. පරිප්පුයි මාළුයි කොසුයි සම්බෝලයි. බත් අපේ අම්මා ඉවේ. ඈ? නෑ බත් එක අමතු වුණානේ. බතුයි. කාලි ඉවරලා හම්බෙමු. බයි බයි. බයි. ඉඳගෙන බෑ. අමාරුයි. අනේ රස. ආගම.
මේ මුන් දෙන්න තමයි මේ සෙට් එකේ ඉන්න මල පෙරේතයෝගේ. ප්‍රධාන පෙරේතයා තාම ආවේ නැහැ. තාම ආවේ නැහැ නෙවෙයි එන්නේ නැහැ. අපිට ඉතින් කෑම කන වෙලාවට අමතකම නොවෙනම චරිතයක් තමයි විශ්ව කියලා කියන්නේ. ඉතින් මේ විශ්ව ගැන තමයි අපි මේ මතක් කරේ. විශ්ව ඔයා මේ බ්ලොග් එක බලනවා නම් බලන්න අපි ඔයාව මතක් කර කර කනවා. අපි ඔයාට කොච්චර ආදරේද කියලා. යන මොනවද හිතෙන්නේ? දිව්‍ය බොජුන්නයි. රිෂ්මිගෙන් අහලා වැඩක් නැහැ. ඔයාට මොකද හිතෙන්නේ? එන්නකෝ එයාට පොඩ්ඩක් ආශ්‍රය කර. ඈ? මට මොකුත් දෙන්නේ. ඔයාට කැමෙක් ගැන මොනවද? වශයෙන් කැම කරහයි. මොකුත් හිතෙන්නේ දෙන්න කුඩු කරගන්න. ඔයාට මොනවද හිතෙන්නේ? කියන්න. මේ කකුල හිරි වැටිලා. ඔයාට මොනවද හිතෙන්නේ? හරිම රහයි. උඹේ ගල්ලලා තියෙන මූණට. හරි කමන්නේ ආයෙ ඕනේ. ඔයාට මොනවද හිතෙන්නේ? හරිම රහයි. බාරදා මේකේ ඇඟල්ලන්නේ. මේ මාව පොඩ්ඩක්. ඔයාලා කොහොමද නෑනේ? අනේ පොඩි ඔයාලා කොහොමද නෑනේ? මොකද කියන්නේ? කෑමක් ගැන මොනවද හිතෙන්නේ? කෑමක් ගැන මොනවද වර හිතෙන්නේ? කියන්නේ ඉතින් දැන් මොකක්ද ඉන්නේ? ආයි කියන්නේ එකපාර කියන්නේ. පට්ට සුපිරි සුපර් පර්ෆෙක්ට්. අකුරු දෙකෙන් කියන්නේ රස දැක්කද මගේ කොණ්ඩේ පිස්සියක් වගේ. අය අර ඉස්සරහට දාලා තිබ්බ කෑලි දෙක පිටිපස්සට දාලානේ. දැක්කද ඉරුෂි මගේ ඔළුව පිටිපස්සෙන් අං දෙකක් තියලා තියෙනවා. අපේ යනවා යන්න. ගෙදර යන්නේ. යන්නේ නැහැ දැන්. යනවා. අනේ දැන් මේ යන්න එපා ඉතින් ඩයි චුට්ටයි. පොඩ්ඩක්. මාත් ගන්න ඕනේ මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මං ගන්නවා ස්කූටිය. අයියෙන් යන එකක් ගනින් ඈ. ඔව් ඈ. ඔව් නැත්තම් අපිටම තමයි වදේ පාරේ යන්න ගියාවේ. උඹලා වගේම වාහන ගත්තා. අනේ දැම්ම යන්න එපා. නැත්තම් ඉතින් අනේ දැන් මේ යන්න එපා. මෙයාලා යනවා. බයි. දැන් මම ට්‍රේන් එකක් බලන්න. තියෙයිද? ඉන්නලාගේ ඕන. අයියෝ අයින් කරන්නකෝ. ඉතින් ඔයාලා යන්න. හරියට. යන්නේ නැද්ද? අපිට රිෂ්මි කඩේ ගිහින් මුරුක්කු අරන් ඇවිල්ලා අර දෙන්න නම් ගියා. අපි කනවා මුරුක්කු ඒ දෙනවා මතක් කරගෙන. Heaven, when I held you again, how could we ever just be friends? I would rather die than let you go. Juliet to your Romeo, how I heard you say I would never fall in love again until I found her. I said I would never fall unless it's you I fall into. I was lost within the dark. එහෙනම් ඔයාලා දැක්කනේ අද අපි මොනවද කරේ කියලා. ඉතින් අද එහෙනම් අපේ වීඩියෝ එක ඉවරයි මෙතනින්. මගේ ෆෝන් එකේ බැටරි ලෝ. එහෙනම් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා like comment දාලා යාළුවෝ අතර share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ගිහින් එන්නම්. bye.